මේ ආර්ථිකේ වැටිලා ඇහෙනවනේ එහෙම කතා. දාලා යන්න එහෙමත් කියනවා. හරිද? ඒගොල්ලෝගේ උපදෙස් ගන්නවලු මේ වට්ටපු අය හොඳේ. අර ඒගොල්ලෝගේ උපදෙස් ගන්නලු. මේ වගේ අර්බුදයකදී මේක පාලනය කරන විදිහ ඒගොල්ලෝ දන්නවලු. දන්නේ කොහොමද දන්නවද? පැනලා ගිහිල්ලා හැංගෙන්න. එහෙම කියනව නේද? ඒගොල්ලෝ මේක දන්නවා ඒගොල්ලෝ උපදෙස් ගන්න. හැමදාම කලබල කරනවා. ඇයි හැමදාම කලබල කරන්නේ? ඒගොල්ලෝ දන්න හැමදාම ඒගොල්ලෝගේ චෝදනා අධිකරණයන් හමුවේ විභාග වෙන බව ඒගොල්ලෝ දන්නවා. 2019 ඉඳන් විනාශ වුණු කුඹුරු වලට අද වන්දි ගෙවන්නේ. 19 ඉඳන් ආණ්ඩු කීයක් තිබ්බද? ආණ්ඩු තිබ්බනේ 3-4ක්ම නේද? අර එකට තිබුණු ආණ්ඩු තිබ්බා, වෙන් වෙච්ච ආණ්ඩු තිබුණා, පැනලා ගිහපු ආණ්ඩු තිබ්බා. හැබැයි වන්දි ගෙවන්නේ මේ ජනතාවගේ ආණ්ඩුවෙන් මේ 2026 වසරේ අවුරුදු 7 ගම් වතුරට යටවීමක් තිබෙනවා නේද? ඒදී සමහර විට වගා බිම් යට වෙනවා. තවත් අවස්ථාවල ඉන්න ගෙදර යට වෙනවා. සමහර අවස්ථාවල මන්මාවත් යට වෙනවා. ඒ නිසා දීර්ඝ කාලයක් තිස්සේ මේ ගම් වතුර ව්‍යසනයේ හේතු කොටගෙන ජනතාව පීඩාවට පත් වෙලා තිබෙනවා. අපේ ආණ්ඩුව ස්ථාවර ප්‍රතිපත්තියක ඉන්නවා. මෙවැනි ජනතාව පීඩාවට පත් වෙන ශේෂ්ත්‍ර හඳුනාගෙන ඒකට කඩිනිමම විසඳුම් හොයා දෙන්න. නමුත් මේ නිල්වලාගල ගඟ ආශ්‍රිතව මතුවී තිබෙන මෙම ගම් වතුර උවදුරු පිළිබඳව මොකද්ද කළ යුත්තේ, නිවැරදි මොකක්ද කියන එක පිළිබඳව විධිමත් වාර්තාවක අඩුවක් තියෙනවා. විවිධ යෝජනා තියෙනවා. මම හිතර භූමියේ ඉන්න ගොවි මහතුරු දන්නවා මෙතනින් බැම්මත් කැපුවොත් හරි කියනවා. ආතන ජලාශයක් ඇදුවොත් හරි කියනවා. බැම්ම කැඩුවොත් හරි කියනවා. එහෙමත් කියනවා නේද? හරිත් මේ යෝජනා තියෙනවා. ඉතින් අපි වැඩ කරනකොට එහෙම කරන්න බැහැනේ. අපි වැඩ කරනකොට විධිමත් අධ්‍යයනයක් කරලා ඒ අධ්‍යයනයේන ප්‍රතිඵල අනුව තමයි වඩාත් යෝග්‍ය ක්‍රමය මොකක්ද කියලා අපි හොයන්නේ. අපි මේ වන විටත් ඒ සඳහා විශේෂඥ කණ්ඩායමක් පත් කරලා තිබෙනවා. ඒ සඳහා භාණ්ඩාගාරේ මුදල් වෙන් කරලා තියෙන ඒගොල්ලන්ට මේ අධ්‍යයනය කරන්න. ඉතින් අධ්‍යයනය කරාට පස්සේ අපිට පුළුවන් පියවරෙන් පියවර මොකක්ද මේකට කරන්න ඕන විසඳුම් ටික හොයාගෙන වාර්ෂික ඒකට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරලා ඒ කාර්යය අපි කරන්න ඕන. මොකද හැමදාමත් වන්දි දෙන්නත් බෑ නේද? හැමදාමත් වන්දි බලාගෙන වගා කරන්නත් බෑ. එහෙම බෑනේ. මේ දෙන්න මේක අපි අවසන් කළ යුතුයි. ඒ අතර තමයි අපිට වාර්තා වුණේ අපේ ප්‍රදේශීය නියෝජනය කරන අපේ മന്ത്രിතුමාලා ඇමතුමාලා යෝජනා කරේ. පහුගිය අයවැය ලේඛනය සකස් කරන වෙලාවේදී යෝජනාවක් ආවා. මාතර දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි දීර්ඝ කාලයක් තිස්සේ වන්දි අපේක්ෂාවන් හිටපු ගෝ ජනතාවක් ඉන්නවා. ඒ වන්දි අපේක්ෂා කරන ගෝ ජනතාවට වන්දි ගෙවීම සඳහා මුදල් වෙන් කරලා දෙන්න කියලා. ඒක වැදගත් ඉල්ලීම. මොකද සාමාන්‍යයෙන් ගත්තොත් මේක 2019 ඉඳන්ම නේද වගා හානි වෙලා තිබෙනවා. වන්දියක් ගෙවලා නැහැ. අපේ අපේක්ෂාව නම් යම් හානියක් සිද්ධ වුණාම ඒ හානිය සිද්ධ වෙලා කෙටි කාලයක් ඇතුළත වන්දි ගෙවිය යුතුයි. මොකද ඒ වගාව තමයි තමන්ගේ ප්‍රධාන ජීවනෝපාය. තමන්ගේ ආර්ථිකය ඒක විනාශ වෙලා අවුරුදු 5කින් නම් වන්දි ගෙවන්නේ. ඒක සාධාරණ එකක් නෙවෙයි. ඒ නිසා පැරණි වන්දියක් තමයි නේද 19 ඉඳන් සිදු වන්දියක් තමයි අපි මේ දිමින් තීරණය කරලා තිබෙන්නේ. එහෙම දෙන්න පුළුවන්කම තියෙන මොකක් නිසාද? දෙන්න පුළුවන්කම තියෙන එකක් අපේ ආණ්ඩුව පොදු ජනතාව, අපේ පහළ පන්තියේ විශේෂයෙන් පීඩාවට පත්වන ජනතාව ගැන හිතන හොයා බලන ආණ්ඩුවක්. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක එහෙම ගෙවීමට සමත් වෙන ආර්ථිකයක් අපිට තියෙන්න ඕන. නැත්තම් ගෙවන්න බෑනේ. නේද? මම හිතනවා 23 ගෙවන්න බෑ. භාණ්ඩාගාර රුපියලුත් ඉඳලා ඩොලරුත් ඉඳලා තෙලුත් නැතුව ගෑසුත් නැතුව නේද? 5000 අච්චු ගහලා බෙදලා එහෙම බෙදන්න බෑ. ඒතර අපේ අපේක්ෂාව තිබුණේ කොහොමද? මේ ආර්ථික ඉස්සලා හදන්න ඕන. වැදගත් දේ ඒක. දැන් මම දන්නවා මේ දවස්වල මේ ආර්ථිකේ වැටිලා ඇහෙනවනේ එහෙම කතා. දාලා යන්න එහෙමත් කියනවා. හරිද? ඒගොල්ලෝගේ උපදෙස් ගන්නවලු මේ වට්ටපු අය හොඳේ. අර ඒගොල්ලෝගේ උපදෙස් ගන්නලු. මේ වගේ අර්බුදයකදී මේක පාලනය කරන විදිහ ඒගොල්ලෝ දන්නවලු. දන්නේ කොහොමද දන්නවද? පැනලා ගිහිල්ලා හැංගෙන්න. එහෙම කියනව නේද? ඒගොල්ලෝ මේක දන්නවා ඒගොල්ලෝ උපදෙස් ගන්න. දන්නේ පැනලා ගිහිල්ලා හැංගෙන්න වෙන කොහොමත් නැහැ. නමුත් අපි මේ තිබුණු ආර්ථිකයේ අපි සැලකිය යුතු හොඳ වර්ධනයකට ගෙනලා තියෙනවා. ඒ අනුව ගත්තොත් භාණ්ඩාගාරයේ අපේ ආදායම 2025 වසරේ ආදායම ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයකට 16.7යි. එන අවුරුදු 30කට පස්සේ තමයි එවැනි විශාල ආදායමක් ඉපෙව්වේ. ඒකයි වැදගත්. නේද? අවුරුදු 30කට විතර පස්සේ තමයි ඒ තරම් විශාල ආදායමක් ඉපෙව්වේ. එඳ භාණ්ඩාගාරයට මුදල් ගලාගෙන එනවා. උදාහරණයක් ඇටියට කිව්වොත්
ඔය 2022-23 කාලේ භාණ්ඩාගාරය සල්ලි තිබුණේ. භාණ්ඩාගාරේ account එක තිබ්බේ OD එකක්. බැංකු වෛරාවක්. ඒ කියන්නේ භාණ්ඩාගාරේ ගිනුමේ සල්ලි නැහැ. සල්ලි නැතුව තියද්දි බැංකුව වියදම් කරලා තියෙනවා. බැංකුවට ගෙවන්න තිබුණා OD එක කෝටි 80000. දැන් අපි මොකද කරේ? අපේ භාණ්ඩාගාරයේ කෝටි ලක්ෂයක විතර ඉතුරුවක් තියෙනවා. දැන් ටිකක් අඩු වෙලා තියෙන හොඳේ. දිට්ටුව වලට වියදම් කරලා ටික අඩුයි. නමුත් කෝටි ලක්ෂයක විතර තැන්පතුවක් එක වෙලාවකට තියෙනවා. ඒක වැදගත් නෙමෙයිද? නෝනෑම රටක දැන් තමුන්නාන්සලා ගෙදර ගත්තත් හැම වෙලාවෙම ණය නම් ගෙදරක් දුවන්න බෑ. නේද? හැබැයි ගෙදර හදිසියක් වුණාම වියදම් කරන්න යම් තැන්පතුවක් තියාගෙන සාමාන්‍යයෙන් ගත්තොත්. නේද? පොඩි බැංකුව ගිණුමක් දාලා කීයක් හරි තියාගන්න හදනවා. නේද? ගෙදර මොකක් හරි හදිසි කරදරයක් වුණොත් වියදම් කරන්න. ආණ්ඩුත් එහෙමයි. ඉතින් ගෙදරට එන කරදරයට ලොකු කරදර එනවා ආණ්ඩුවලට. රටකට. ඒතර මොකද වෙන්න ඕන? භාණ්ඩාගාරේ විශාල මුදල් ප්‍රමාණයක් තියෙනවා. අපි අන්න ඒක එකතු කරන්න සමත් වුණා ලංකා ඉතිහාසයේ. දශක ගණනාවකට පසුව වැඩිම ආදායම අපි වාර්තා කරා. ඒක වැදගත් දත්තයක්. දෙවැනි එක අපේ ආදායම සහ වියදම අතර පරතරය. ඒකට අපි කියනවා අයවැය හිගිය. අපිට ආදායමක් එනවා අපි වියදම් කරනවා. හැමදාම තාමත් අපිට තියෙන අපේ ආදායමට වඩා වියදම වැඩි. ඒක හරි. හැබැයි වියදම ආදායමට වඩා වියදම වැඩිවීමේ පරතරය අපි ටික ටික අඩු කරමින් එනවා. ඒක වැදගත්. දිගටම කිව්වේ සාමාන්‍යයෙන් ප්‍රශස්ත මට්ටම කියලා කියන්නේ ඒකට අපි අයවැය හිගේ කියන ප්‍රශස්ත මට්ටම කියලා කියන්නේ 100%ට වඩා යටින් තිබ්බොත් ඒක ප්‍රශස්ත මට්ටමක් කියනවා. ඉතින් හැමදාම 1957 ඉඳන් හැමදාම අයවැය ලේඛන හදනකොට කියනවා අපි අයවැය හිගේ 100%ට වඩා යටට ගේනවා කියලා හැම මුදල් ඇමතිම කියලා තියෙනවා. 5ට වඩා යටට ගේනවා. හැබැයි අවුරුදු ඉවර වෙනකොට සමහර අවුරුදු 10.8ට ගියා. 8.8ට ගියා. කවදාවත් ආවේ නැහැ ඉලක්කයට. හැබැයි පළවෙනි වතාවට මොකද වෙලා තියෙන්නේ? 1957න් පස්සේ අඩුම අයවැය හිගේ 2.3යි. පොරබැදුව කොකටද 5ක් ගන්න. හැබැයි අරන් තියෙන ප්‍රතිඵලය 2.3යි 100ට. එඳා අයවැය හිගේ අඩුම 57න් පස්සේ අයවැය හිගේ අඩුම වාර්තාවක් අපි අත්පත් කරන්නේ. ඒක වැදගත් සාධකයක්. තුන්වෙනි එක ගත්තොත් විශේෂයෙන්ම අපේ ජංගම ගිණුම. ජංගම ගිණුම කියන වසරකට අපිට එන ඩොලර් ප්‍රමාණය වසරකට අපේ රටේ ගලා යන ඩොලර් ප්‍රමාණය. වසරකට අපිට ඩොලර් එනවා, ආයෙ ඩොලර් එළියට යනවා. ඕකේ හැමදාම සිද්ධ වුණු දේ තමයි එළියට යන ප්‍රමාණය වැඩි එන ප්‍රමාණයට වඩා. අවුරුදු 3යි ධන තිබිලා තියෙන්නේ. අවුරුදු 3යි. ඒත් ඩොලර් මිලියන 300ක් 350ක් වගේ තමයි තිබිලා තියෙන්නේ. අපේ ගිය අවුරුද්දේ අපේ ජංගම ගිණුමේ ශේෂය දසලක්ෂ 1700යි. ලංකා ඉතිහාසයේ වැඩිම ජංගම ගිණුමේ ධන අතිරික්තයක් අපි හැදුවා. ඒක ආර්ථික වැදගත් සාධකයක්. ඊළඟ ගත්තොත් ප්‍රාථමික ගිණුම කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ආණ්ඩුවට ලැබෙන ආදායම, ආණ්ඩුවේ වියදම, වියදමේ ණය පොලි වාරික ගෙවීම හැරුණාම. ණය පොලි වාරික ගෙවන එක අත්හරිනවා. ඒ බලන්නේ ඒ ණය පරණේවට අදාළ පොලි. එහෙම නිකන් පොඩි එක හිතනවා. ඒ නිසා ප්‍රාථමික ගිණුම කියන්නේ ණය පොලි වාරික ගෙවීම හැර ඉතුරුව. ආණ්ඩුවේ ආදායමෙන් ණය පොලි වාරික හැර ඉතුරු වියදම් බලපුවාම අපිට ජාත්‍යන්තර මූල්‍ය ආරම්භණය කිව්වා 2.3ක අතිරික්තයක් තියාගන්න ඕන අනිවාර්යෙන් කියලා. ඒක තමයි අපි තියෙන බැඳීම ඒගොල්ලන්. හැබැයි මතක තියාගන්න. ගිය අවුරුද්දේ අපේ ප්‍රාථමික ගිණුමේ ශේෂය ලංකා ඉතිහාසයේ වැඩි මේක 5.4යි. දෙගුණයකටත් වඩා වැඩි. අපි තියන්න ඕන 2.3යි. ඒ කියන්නේ මේ සියලු සාධක වලින් මොකද්ද වෙලා තියෙන්නේ අපි? සියලු සාධක වලින් අපි ආර්ථිකයේ ප්‍රශස්ත මට්ටමකට ගෙනල්ලා තියෙනවා. හැබැයි අපිට අභියෝග කීපයක් ආවා. පළවෙනි අභියෝගය එක්සත් ජනපදය. ඇමරිකන් එක්සත් ජනපදය තීරණය කරා ට්‍රම්ප් ජනාධිපතිතුමා එතුමාගේ ආර්ථික සංකල්ප අනුව එක්සත් ජනපදයට එන රටවටේ භාණ්ඩ වලට විශාල අතිරික්ත බදු ප්‍රමාණයක් පනවනවා කියලා. අපි නිකන් 40%ටත් වඩා 44ක වගේ බද්දක් ගැව්වා. අපේ අපනයන වලින් 25%ක් විතර යන්නේ එක්සත් ජනපදයට. ඒතර ඒක අපිට අපේ අපනයන 25%. හතරින් එකක් යන්නේ එක්සත් ජනපදය. ඒකට අපිට විශාල තර්ජනයක් බවට පත් වුණා. ඉතින් බොහෝ අය කියන්න පටන් ගත්තා දැන් මේක වැටෙන්න යන්නේ. මතකද? වැටෙන කතාව නැති කී දවසක් කියනවද කියන්නේ. හරි. කිව්වා අපි මොකද කරේ? එක්සත් ජනපදයට එක්ක අපි සාර්ථක සාකච්ඡා පැවැත්තුවා. තාමත් සාකච්ඡා පවත්වමින් තිබෙනවා. අපි තා ඉක්මනින් අවසන් එකඟතාවයකට ඇවිල්ලා එක්සත් ජනපදයට අපේ අපනයන වෙළඳපොළ වැහෙන්න දෙන්නේ නැතුව අපි බේර ගන්නවා. ඒක වැදගත් අපේ ආර්ථිකය. ඒක අපිට තර්ජනයක් ආපු. ඊළඟ අපිට තර්ජනයක් ආවා දිට්ටුවා.
දිට්ටෝල දැන්ට ලෝක බැංකුව විසින් ඉදිරිපත් කළ තියෙන වාර්තා අනුව අපිට මතකෙට නැගෙන ලොකුම විනාශයට දැනෙන්නේ මොකද්ද? සුනාමිය. විශාල විනාශයක් ලෙස. විශාල ජීවිත ප්‍රමාණයක් විනාශ වුණා නේද? ඒක ඇත්ත. ඛේදවාචකයකට ලොකුම ඛේදවාචකයේ සුනාමිය. හැබැයි ආර්ථිකයට වැඩිම බලපෑම කරලා තියෙන්නේ දිට්ටුව. ජාතික නිෂ්පාදනයේ 3% වගේ බලපෑමක් කරලා තිබුණා. සාමාන්‍ය කියන ඩොලර් බිලියන 3 ඉක්මවා යන බලපෑමක් අපිට දිට්ටුව වලින් ඇවිල්ලා තියෙනවා. ආර්ථික විශාල බලපෑමක් ඇයි? විශාල භූමි ප්‍රදේශයක් යට වුණා. නිකන් හිතුවොත් ඔයගොල්ලෝ දන්නවා අපිට මුළුමනින්ම විනාශ වෙලා තියෙනවා ගෙවල් 6000ක්. හැබැයි තවත් පදිංචි වීමට නුසුදුසු තැන් වල කට්ටිය ඉන්නවා. ඒ වගේ විනාශය ලොකුයි. ඒතර අපි යන්නේ දිට්ටුව වලට අපි මුහුණ දුන්නා. අපි දිට්ටුව වලට වියදම් කරන්න වෙන් කරා කෝටි 50000ක්. බිලියන 500ක්. ඒක ගත්තාම රඹුක්කන ඉඳන් ගලගෙදරට අධිවේගී මාර්ගෙට බිලියන 120යි. කුරුණෑගල ඉඳන් දඹුල්ල අධිවේගී මාර්ගෙට බිලියන 150ක් විතර යන්නේ. හැබැයි දිට්ටෝල වියදම කීයද? බිලියන 500යි. හිතා ගන්න පුළුවන්. ඒක අපේ ආර්ථිකයට විශාල ප්‍රහාරයක්. බොහෝ හිතුව ආර්ථිකයේ අවසන් කාර්තු ආර්ථික වර්ධනය කඩා වැටී කිව්වා. ඒ වගේම මම දන්නවා රැඳවුම් මධ්‍යස්ථාන වල ඉන්න දරුවන්ට දැන් ඕගොල්ලෝගේ දරුවන්ට පොතේ දාලා කීයක් කර ඉතුරු කරේ දරුවන්ට කවුරුත් නැහැ. අපි රුපියල් 5000ක දීමනාවක් දෙනවා 3000 පොතේ දාන්න 2000ක යාගේ වීදමට. බලා ගන්න ඕනේ මේ රටේ මිනිස්සු. එහෙම ආණ්ඩුවක් නදලා තියෙන්නේ. ඉතින් මම අහන්නේ මේ ආණ්ඩුව වටන්න ඕන කාටද? මේ ආණ්ඩුව එලවන්න ඕන කාටද? මේ ආණ්ඩුව එලවන්න ඕනේ මේ රටේ ජනතාවට. මේ ආණ්ඩුව එලවන්න ඕන හොරු තක්කඩි අපරාධකාරයන්ට. මතක තියාගන්න. ඒ නිසා මේ ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ. ඒක විතරක් මතක තියාගන්න. දශක ගණනාවකට. ඒ විතරක් වංචනික දූෂිත දඬුවම් දෙනවා. ඒකයි වැඩිපුර කලබලය ඇවිල්ලා තියෙන්නේ. වැඩිපුර මේ දවස්වල කලබලේ නිකන් සාමාන්‍ය ඉස්සර කලබල වෙන්නේ ඡන්ද කාලට නේද? දැන් ඡන්දයක් තව දුර. හැබැයි හැමදාම කලබල කරනවා. ඇයි හැමදාම කලබල කරන්නේ? ඒගොල්ලෝ දන්න හැමදාම ඒගොල්ලන්ගේ චෝදනා අධිකරණයෙන් හැම විභාග වෙන බව ඒගොල්ලෝ දන්නවා. විභාග වෙන බව. එනිසා ඒගොල්ලන්ට ඕන කලබලයක් ඇති කරන්න. අපි කලබල වෙන්නේ. දැන් අපි අලුතෙන් මද්ද්‍රව්‍ය පනත ගේනවා. මේ මද්ද්‍රව්‍ය පනත අනුව ඉතා වේගයෙන් රස පරීක්ෂා වාර්තා වෙන්න වැඩසටහනක් හදනවා. ඉතා කෙටි කාලයක් ඇතුළත අත්අඩංගුවට ගන්න මද්ද්‍රව්‍ය විනාශ කරන්න. ඒක ශක්තිමත් කරන්න ඕනකම තියෙනවා. පාතාලයේ කුඩු මද්ද්‍රව්‍ය මුළු මොනින්ම මේ රටෙන් තුරන් කිරීමේ සැලැස්ම අපි දියත් කරලා තියෙනවා. අපි විශේෂ කඳවුරක් හදුවා වැලිසර. ඔය නමගිය අපරාධකාරයෝ දැන් ඉන්නේ වැලිසර අලුත් කඳවුරේ. එළියත් එක්ක කතා කරන්න බැරි සියලු ආරක්ෂක විධි විධාන දාලා මේක නතර කරන්න ඕන. කුඩු මද්ද්‍රව්‍ය නේද කොච්චර පැතිරෙමින් තිබෙනවද? එහෙනම් මේ රට මේ ආණ්ඩුවට දෝහි වෙන්නේ කවුද? පාතාලයේ සහ පාතාලයත් එක්ක යැපුණු සහ උන්ගේ ආරක්ෂකයෝ. මේ ආණ්ඩුව වටන්න ඕන කියලා කෑ ගහන්න ඕන කවුද? කුඩු සහ කුඩු ව්‍යාපාරිකයන් සම්බන්ධ තිබු. ඕගොල්ලෝ දන්න මේ මාතර. ඒ ව්‍යාපාරණ එක සම්බන්ධ වෙන දේශපාලන අධිකාරියන්ගේ අදහසක් තියෙනවා. හැබැයි මේ ආණ්ඩුව රකින්නවා මේ රටේ ජනතාව. ඒ නිසා මම හිතන්නේ වට්ටනවා කියලා කතාවක් වැඩක්ම නෑ ඒගොල්ලන්ට විතරයි. හරිද? මේක වට්ටනවා කියලා එකක් නෑ. මේක තව තවත් ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඉදිරියට යනවා. අන්නේ ආර්ථිකය සහ විනයක් සහිත රටක ප්‍රතිඵලය තමයි 2019 ඉඳන් විනාශ වුණු කුඹුරු වලට අද වන්දි ගෙවන්නේ. 19 ඉඳන් ආණ්ඩු කීයක් තිබ්බද? ආණ්ඩු තිබ්බනේ 3-4ක්ම නේද? අර එකට තිබුණ ආණ්ඩු තිබ්බා, වෙන් වෙච්ච ආණ්ඩු තිබුණා, පැනලා ගිහපු ආණ්ඩු තිබ්බා. හැබැයි වන්දි ගෙවන්නේ මේ ජනතාවගේ ආණ්ඩුවෙන් මේ 2026 වසරේ අවුරුදු 7කට පස්සේ මතක තියාගන්න. ඒ මොකද ජනතාව එකතුලා මේ ආණ්ඩුවක් හදලා තියෙනවා. ඉතින් අපි තමුන්වන්සලට කියන්නේ අපි ස්ථීර විසඳුමක් හදන්න ඕන මේ හැමදාම මේ යට වෙන එක වළක්වන්න. ඒ වගේම අපි ස්ථීර ආදායම් මාර්ග හදන්න ඕන අපේ පහළ පන්තියේ මිනිසුන්ට. ගෙයක් නැතුව හරියම ආදායම් මාර්ගයක් නැතුව හොඳ අධ්‍යාපනයක් හොඳ නිරෝගී සම්පන්න ජීවිතයක් නැතුව අපේ මිනිසුන්ගේ ජීවිත ගත කරන්න ඕනේ. අපි වෙන විශාල වැඩ කොටසක් සකස් කරලා තිබෙනවා. මේ මාතර දිස්ත්‍රික්කය ගත්තත් අපි හිතන මාතර මධ්‍යම රෝහල අපි ගෙනියනවා. කොටවිලට අපි මධ්‍යම රෝහල ගෙනියනවා. ඒ සඳහා අපි මුදල් ප්‍රතිපාදන වෙන් කරන විශාල හොඳ රෝහල් සංකීර්ණයක් හදන්න. දෙනියායේ කන්ද උඩ තියෙන රෝහල අපි පහලට ගෙනල්ලා හදනවා. ඒකටත් අපි දැන් මුදල් වෙන් කරලා ඩිසයින් කරන්න කියලා තියෙන්නේ. ඒගොල්ලෝ ඩිසයින් කරලා ඉවරනම ලබන අවුරුද්ද අපි සල්ලි වෙන් කරන්න ඒක හදන්න. අපිට ඉන්දියානු රජයකට ආධාර කරන්න එකඟතාවය පළ කරලා තිබෙනවා. පාසල් අපි නවීකරණය කරන්න හදනවා. විශ්වවිද්‍යාල අලුතෙන් වෘත්තිපූර්ණ මධ්‍යස්ථාන 50ක් අපි දාන්න සැලසුම් කරලා තියෙනවා ලංකාවේ. මේ අද 6 පන්ති ඉන්න ළමයි 2032 තමයි A level කරලා එළියට එන්නේ. අන්නේ 32 එනකොට අපි වෘත්තීය පුහුණු විශ්වවිද්‍යාල 50ක් දානවා ලංකාවේ. ඉතින් ළමයිට තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාල වලට යන්නත් පුළුවන්, වෘත්තීය පුහුණු විශ්වවිද්‍යාල වලට යන්නත් පුළුවන්. ඒ විදිහට අධ්‍යාපන පරිවර්තන ඇයි අපිට ඕනකම තියෙනවා ගම්වල අපේ ජනතාවගේ ජීවිතය මේට වඩා උසස් කරන්න. මේක තමයි ඒ සඳහා ගොඩනැගිලා තියෙන ආණ්ඩුව.
ඒ ආණ්ඩුව විසින් තමයි තමුන්නාන්සේලාගේ මේ දීර්ඝ කාලයක් පමා වී තිබෙන වන්දි ගෙවන්න අපි සැලසුම් කළා තිබෙන්නේ. ඒ සඳහා මම හිතන්නේ අපේ හඳුන්වන්නේ ඇමතුමා, අපේ සරෝජ පොල්රාජ් මන්ත්‍රීතුමිය, අපේ මන්ත්‍රීවරු, සභාපතිවරු විශාල වේසක් දැරුවා. ඇත්තටම වන්දි ගෙවීමේදී අපිට ඔහේ ගෙවන්න බෑකට මොකක් හරි අපි විධිමත් ක්‍රමයක් හදා ගන්න ඕන. ඒ පිළිබඳ සාකච්ඡා ගණනාවක් එතුමාලා විසින් පවත්වලා තමයි අද මේ වන්දි මුදල් තීරණය කළ තමුන්නාන්සේලා ලබා දෙන්නේ. ඒ වෙනුවෙන් එතුමාලාට තමුන්නාන්සේලාගේ ස්තුතිය ප්‍රකාශ කරමින් මම නතර වෙනවා.